ඉතින් යාළුවනේ අද ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න යන්නේ. කියන්නේ මේක මම මීට කලින් අන්බොක්ස් කරා. නමුත් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ DJI Neo 2 Flymo combo කියන එකේ. මේ තියෙන ඔයාලා බලන්න පුළුවන් Flymo combo එකේ අන්බොක්සින් එක ක්වික් අන්බොක්සින් එකක්. මොකද මට වීඩියෝ එකක් කරන්න හිතුණා. ගොඩක් කට්ටිය අහලා තිබ්බා මම මේ අන්බොක්ස් කරේ මේක මීට කලින් අන්බොක්ස් කරා. නමුත් මේ ඒක ගැන වීඩියෝ මොකුත් කරේ නැහැ. හැබැයි ගොඩක් කට්ටිය ඒක විස්තර අහලා තිබ්බ හින්දා මට හිතුණා මේක ගැන වීඩියෝ එකක් ආපහු ගේන්න. ඉතින් මේකේ මේ බොක්ස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඇතුලේ තියෙන දේවල් ටික ගැන කතා කරන්න. මම මේක ගත්තේ කැමරා LK එකෙන් 1.35යි ගාණක් වුණා. 1.36ට කිට්ටු වෙන ගාණක් වුණා. දැන් මේ බොක්ස් එකේ එක වගේ ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මේ මම මේක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. එතකොට ඔයාලට මේකේ බොක්ස් එක එළියෙන් බලා ගන්න පුළුවන්. made for iPhone කියලා තියෙනවා මෙතනදී. made for iPhone කියලා. එතකොට මේකේ ඇප් එකක් එනවා. ඒ ඇප් එක තියෙන්නේ iPhone වලට විතරයි. හරිද? ඒ කියන්නේ මේකේ ඇප් එකේ Android වලට ගන්නව නම් APK එකක් තමයි ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ. iPhone වලට තමයි ඔරිජිනල් ඇප් එක එන්නේ. ඒතකොට DJI Care Refresh කියලා මෙතන affordable replacement flyway coverage DJI Care Express free shipping ඒ වගේ මේ ටික අදාළ වෙන්නේ නැහැ අපිට. මොකද මේක DJI support කරන country එකක් නෙමෙයි හින්දා. මේක මේ අපි කැමරා එකකින් තමයි ගන්න ගත්තේ. ඊට පස්සේ අපි මේක දැන් ඇරිහාම ඔයාලට පෙන්නන්න මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. මේකේ එනවා මේගොල්ලෝ කැමරා LK එකෙන් නම් DJI එකේ මේවා ටික ක්ලේම් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලොන්ගේ කොලයක් එහෙම එනවා මේ මොනවා හරි වොරන්ටි ක්ලේම් කරන එකක්. මේ විදිහට එකක් ඕපන් කරගත්තාම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ තියෙන්නේ මේ ඇප් එක ඉන්ස්ටෝල් කරන්න QR එක තියෙන්නේ. මේක අපි ස්කෑන් කරපුවම කැමරා එක නිකන් ඇල්ලපුවම මම ඔයාලට ඕනම් පෙන්නන්නම්. මේ විදිහට මම ෆෝන් එකක් ගන්නවා. ෆෝන් එකක් අරගෙන කැම් එක මම මෙන්න මේ විදිහට ඕපන් කරනවා. ඊට පස්සේ මේ විදිහට අල්ලපුවම ඔයාලට බලන්න පුළුවන් මේ පැත්තෙන් QR එකක් පෙන්නනවා. මේ QR එක මම QR එකට මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට open in browser කියලා යනවා. දැන් Apple phone එකක් තියෙන කෙනෙක් නම් කෙලින්ම App Store එකට ගිහිල්ලා app එක එනවා. දැන් අපි Android නේ තියෙන්නේ. Android තියෙනකොට ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. load වෙනවා. load වුණාන් පස්සේ එයාලා අපි එක්කගෙන යනවා අපි බලමු. ඇප් කියලා මේ විදිහට DJI.com මේකෙනුත් යන්නේ ඇප් එකට. හැබැයි APK ඇප් එකට තමයි මේකෙන් යන්නේ. මේ විදිහට ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාන් පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට DJI Fly කියන ඇප් එක මෙතනින් get කරන්න කියලා තියෙනවා. ඉතින් මේ APK එක තමයි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒකේ තියෙනවා ටියුටෝරියල්ස් තියෙනවා. ඒකේ යූසර් මැනුවල් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මෙන්න මේක එළියට ගන්න පුළුවන්. මේක ඇතුලේ තමයි රිමෝට් එක තියෙන්නේ, බැටරි සෙට් එක තියෙන්නේ, චාර්ජර් එක තියෙන්නේ, පවර් කේබල්ස් තියෙන්නේ. ඒතකොට යූසර් මැනුවල් තියෙන්නේ. ඒ ටික ඔක්කොම. මෙතන තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. යට ටිකේ තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ. ඉතින් මේ විදිහට මම මේක එළියට ගන්නවා. අපි මුලින්ම ඩ්‍රෝන් එක අරන් බලමු. දැන් මම මේ ඩ්‍රෝන් එක යූස් කරලා තියෙන්නේ. හරිද? මේක පෙන්වන්න තියෙන විදිහ මේ විදිහ තමයි තියෙන්නේ. මෙතන බැටරි එක එනවා. මම බැටරි එක රිමූව් කරලා තිබ්බේ. එක බැටරියක් මේකට කොහොමත් එනවා. ඊට පස්සේ මේ විදිහට මෙතනදී අපේ කැම් එකට ගාඩ් එකක් තියෙනවා මේ විදිහට. ගිම්බල් එකට ගාඩ් එකක් මේගොල්ලෝ දාලා තියෙනවා. මේක මේ විදිහට මේවා කරලා රිමූව් කරගන්න පුළුවන්. එතකොට ඩ්‍රෝන් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. මේ විදිහට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කැම් එක උඩ අතට හැරිලා තියෙන්නේ. මෙතන ඩිස්ප්ලේ දෙකක් තියෙනවා. මේ විදිහට මෙතන සෙන්සර්ස් තියෙනවා. මෙතන තියෙනවා USB charge port. දැන් ඔයාලා දන්නවා Neo 2 එක මේ රිමෝට් එක නැතුව උනත් ෆෝන් එකෙන් ෆ්ලයි කරන්න පුළුවන්. ඉතින් එතකොට මේකේ බැටරි එක charge කරනවා නම් ඒ කියන්නේ දැන් Flymo combo එකේ නම් බැටරි charge එකක් වෙනම එනවා. ඒ කියන්නේ මේ සෙට් එකේ එනවා charge එකක් වෙනම. ඒ වුණාට ඔයාලට කියන්න අවශ්‍ය වෙන්නේ මේ Flymo combo එකේ බැටරි charge එකක් ආවට දැන් drone එක විතරක් ගන්න කට්ටියට බැටරි charge එකක් එන්නේ නැහැ. එහෙම වුණාම ඔයාලට charge කරන්න වෙන්නේ මෙතන මේගොල්ලෝගේ තියෙන USB port එක මේ තියෙන්නේ. Type C port එකක් තියෙනවා. මෙන්න මේ Type C port එකට ඔයා මේවා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකෙන් charge කරගන්න ඕනේ. එතකොට ඒකට මේකේ buttons වගේක් තියෙනවා වෙන වෙනම ඔයාලට පේනවා ඇති. වෙන වෙනම buttons වගේක් තියෙනවා. take off කරන බටන් ඒවා ඔක්කොම මෙතන තියෙනවා. take off කරන ඒවා, ඒතර මොනවද shut down කරන ඒවා ඒවා මේකේ තියෙනවා. බෑ නැත්තම් මම පෙන්නන්නම් දැන් ඩ්‍රෝන් එක ගැන මේ ටික තමයි තියෙන්නේ. මෙතන මෝටර්ස් හතරක් තියෙනවා. මේ ටික තියෙනවා. මෙතන තියෙනවා ඇන්ටනා එක. මෙතන සෙන්සර්ස් තියෙනවා. මෙතන එහා පැත්තේ අනිත් පැත්තේ සෙන්සර්ස් තියෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් සේෆ්ටි විදියට යන FPV මොඩ් එක තියෙන හොඳ ඩ්‍රෝන් එකක් මේක. මම මෙන්න මේක දැන් ඔයාලට අරන් පෙන්නන්නම්. මේකත් දැන් මේ ඔයාලට අර එන විදිහට නෙමෙයි තියෙන්නේ. නමුත් මේකේ තියෙන බඩු ටික ඔක්කොම තියෙනවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්.
මේ තියෙන්නේ බැටරි සෙට් එක. මේ තියෙන බැටරි සෙට් එක. ඔයාලට බලන්න පුළුවන් බැටරි 3ක් මම මේකට දාලා තියෙන්නේ. බැටරිය ගලවද්දී මෙන්න මෙතනින් මේ විදිහට ගන්න පුළුවන්. මේකේ තියෙනවා මේ පැත්තේ බැටරි එකේ මෙන්න මේ පෝට් එක වැටෙන තැන මෙතන තියෙනවා. මේ ටික වැටෙන තැන මේ charger එකේ මේ පැත්තේ තියෙනවා. මේක charge කරන්න වෙනම C to C cable එකක් එනවා අපිට. මේජර් බැටරි 3ක් තියෙනවා. බැටරිය මේජර් එකපාරක් ක්ලික් කරපුවම මේ බටන් එක ඔයාලට බැටරි percentage එක බලා ගන්න පුළුවන්. මේ විදිහට මම දැන් ඔක්කොම charge කරලා තියෙනවා. මේක on කරන්න ඕන නම් මේජර් එකපාරක් ඔබලා ආපහු ඔබාගෙන ඉන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මේ විදිහට on වෙනවා. මේ සෙට් එකම on වෙන්නේ නැහැ මම දන්න විදිහට. සෙට් එකම on වෙන්නේ නැහැ. එකයි on වෙන්නේ. ඉතින් මම මෙන්න ආපහු මේක off කරනවා නම් මේ විදිහට ඔබාගෙන ඉන්න තමයි තියෙන්නේ. දැන් මේ charger එකේ තියෙන හින්දා තමයි මේ විදිහට මේක තුනම on වෙන්නේ. එහෙම නැත්නම් මේක on වෙන්නේ නැහැ. ඔයාලට රිමෝට් එක මේ කියන්නේ මේ අපේ ඩ්‍රෝන් එකට දාලා මේක on කරගන්න පුළුවන්. මම ඒක කරන විදිහ ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට ඔයාලට ඩ්‍රෝන් එක ගන්න පුළුවන්. ඩ්‍රෝන් එක ගත්තාන් පස්සේ මේ විදිහට මෙන්න මෙතනින් මේකෙත් තියෙන අර මේ charger එකේ තියෙන විදිහටම දාන්න ඕන පැති ටික තියෙනවා. මේ විදිහට දාලා මෙතනින් හිමීට පාත් ගන්න තියෙනවා මේ පැත්තට පොඩ්ඩක් තල්ලු කරලා. මෙන්න මේ විදිහට දාලා මෙන්න මේ විදිහට ඊට පස්සේ ෆිට වෙනවද බලන්න. ගලවද්දි ගලවන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා මේ බටන් දෙකක්. මේ බටන් දෙක මේකට ප්‍රෙස් කරලා උඩට අදින්න තියෙනවා මේ හරියෙන් අල්ලලා. මේ විදිහට ගලවන්න පුළුවන්. දාද්දි මේ බටන් ප්‍රෙස් කරන්න ඕනේ නැහැ මම දන්න තරමින් දාද්දි. ඊට පස්සේ මෙන්න මේ විදිහට දාලා ඔයාලට පුළුවන් මේ විදිහට ඔන් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන පොඩ්ඩක් මේ අපේ සද්දෙකුත් ඇහුණා. ඊට පස්සේ මේ මෝඩර් ස්පීකර් එක වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් තටු ටික කරගන්න. දැන් මේකේ ඔන්න එකේ තියෙන කැම් එකත් මේ විදිහට හැරෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. follow medium flat කියලා දිනා මේ විදිහට. මේකේ බටන් එවුවත් මේක උඩට ගන්න පුළුවන්. ටේක් ඔෆ් කරන්න පුළුවන්. මම නමුත් එහෙම කරන්නේ නැහැ. ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඩ්‍රෝන් එක on වෙනවා. මම මේ විදිහට දැන් ඔෆ් කරලා පෙන්නන්නම් ඔයාලට. ඔෆ් කරා. ඊට පස්සේ රිමෝට් එක මම ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට රිමෝට් එක ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ මේජර් රිමෝට් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ මෙන්න මේ දෙපැත්තේ තියෙනවා මෙන්න මේකට එන අර හැන්ඩල්ස් ටික මේජර් මේක ගන්න පුළුවන්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් type C port එකක් තියෙනවා. රිමෝට් එක charge කරන්න type C port එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ගත්තා. ඊට පස්සේ මේක දාන්න තියෙන මෙතන මේ ඔයාලට පේනවා ඇති මේ නට් එකක් විදිහට තියෙන්නේ. මේ විදිහට මේක දාලා කරකවන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට. මේ රිමෝට් එකේ ෆීචර්ස් ගැන ලොකුවට මමත් දන්නේ නැහැ. මමත් අලුතෙන් ගත්තේ මේක. මේ විදිහට දෙකම ඔයාලට සෙට් කරගන්න පුළුවන්. මේකේ තියෙනවා මොඩ් තුනක්. මේකේ ස්ලෝ මොඩ් එකක් තියෙනවා. ඊට පස්සේ නෝමල් මොඩ් එක තියෙනවා. ඊළඟට ස්පීඩ් එක තියෙනවා. ස්පෝර්ට් මොඩ් එකක් මම හිතා ස්පෝර්ට් මොඩ් එක තියෙනවා. එතකොට මේකේ මේ ටේක් ඔෆ් කරද්දී ඔයාලට ෆෝන් එකකින් උනත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේකට කොහොමත් ෆෝන් එක අපි මේ හයි කරනවානේ. ඔයාලා මේ විදිහට බලන්න බලන්න මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ විදිහට මේක ගත්තාම ෆෝන් එක හයි කරන්න පුළුවන්. ඊට කලින් ඔයා ෆෝන් එකට කනෙක්ට් කරන්න ඕනේ මේක USB එක. මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති වයර් එකක් එනවා මේක වටේට. මෙතන පේනවා ඇති කියලා. මෙන්න මේක මේ තියෙන වයර් එක. මෙතනින් ඔයාලට පුළුවන් මේකේ වම් අත පැත්තේ මේක මේ විදිහට ගන්න පුළුවන්. මේක ගන්න ෆෝන් එක හයි කරන්න කලින් නැත්නම් ෆෝන් එක හයි කරාන් පස්සේ මේක ගන්න බෑ. type C port එකක් තියෙන්නේ. දැන් අලුතෙන් එන Apple එකේ තියෙන type C නේ. ඒතර මේක type C තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ෆෝන් එක මෙතනින් දාගෙන මම පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට ෆෝන් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ type C එක USB වලින් කනෙක්ට් කරන්න ඕනේ. අනිවාර්යෙන් USB එකෙන් කනෙක්ට් කරන්න. ඊට පස්සේ මේකත් මේ රිමෝට් එකත් ඔන් කරන්නේ එකපාරක් ඔබාගෙන ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ දැන් මම ෆෝන් එක මේ විදිහට ඕපන් කරනවා charging පෙන්නුවාට charge වෙන්නේ නැහැ එකපාරක් එක පෙන්නලා අයින් වෙලා යනවා. ඊට පස්සේ app එක ඕපන් වෙන්න ඕනේ. ඔයාලා permission දීලා නැත්නම් කෙලින්ම app එකට යන්න. DJI Fly කියන app එකට මම මෙන්න මේ විදිහට app එකට යනවා. මේ විදිහට app එකට යනවා. දැන් රිමෝට් එකේ ලයිට් එක මෙහෙම නිවිපත් වෙන්නේ ඔයාලා ඩ්‍රෝන් එකට කනෙක්ට් වෙලා නැති හින්දා. ඩ්‍රෝන් එකට කනෙක්ට් වුණාම තමයි app එක ඕපන් වෙන්නේ. මම දැන් ඩ්‍රෝන් එකත් මේ විදිහට ඔන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එක ඔන් වුණා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ රිමෝට් එක දැන් ලයිට් එක මේ විදිහට වුණා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ෆෝන් එකෙන් ඩ්‍රෝන් එකේ කැම් එකෙන් අපිව පේනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට.
ඉතින් මේකේ තියෙනවා මෙතන ටේක් ඔෆ් බටන් එකක්. මෙන්න මේක උඩ ක්ලික් කරලා මේක උඩ ඔබාගෙන ඉන්න ඕනේ. එතකොට ඩ්‍රෝන් එක උඩට යනවා. එතකොට උඩට යන ගිහිල්ලා නවතිනවා. මේකේ තියෙනවා මීටර 1.2ක් වගේ දුරකින් නවතිනවා කියලා. එතකොට මේකේ බැටරි පර්සන්ටේජ් එක මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට RC කියලා මෙතන උඩින් පෙන්නන්නේ රිමෝට් එකයි ඩ්‍රෝන් එකයි අතර තියෙන කනෙක්ෂන් එක. කියන්නේ සිග්නල් කනෙක්ෂන් එක කොච්චර දුරට තියෙනවද කියලා සිග්නල් කණු වලින් පෙන්නනවා. මේකේ තියෙනවා 4K 30 Hz කියන්නේ 30 වලින් තමයි මේවා වෙන්නේ. හැබැයි මේක මං හිතන්නේ 60ත් තියෙනවා. ඒ හින්දා ඔයාලා try කරලා බලන්න පුළුවන්. මේක ඒතර වීඩියෝ ගැන කතා කරොත් එහෙම පෝර්ට්‍රේට් උත් පුළුවන්. මෙන්න මේ විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. ඔයාලට ලෑන්ඩ්ස්කේප් පෝර්ට්‍රේට් දෙකම තියෙනවා. එතකොට ගැලරි මෙතන තියෙනවා ෆොටෝ ගහන්න පුළුවන් ඔප්ෂන් එක. ක්වික් ෂොට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ස්ලෝ මෝෂන් වීඩියෝ ඔප්ෂන් එක තියෙනවා. ඒ ටික වල බලන්න පුළුවන්. මෙතනින් ගැලරි එකට ගිහිල්ලා ඒවා රෙකෝඩ් කරගත්ත ඒවා ගන්න පුළුවන්. ඒතර ෆෝන් එකට නෙමෙයි මේකේ සේව් වෙනවා. චිප් SD කාඩ් එකක් දාන්න වෙනවා. ස්ලොට් එකක් තියෙනවා මේ ඩ්‍රෝන් එකේ. SD කාඩ් එකක් එහෙම දාන්න පුළුවන්. මෙතනින් GPS වලින් ඔයාලට බලා ගන්න පුළුවන් වගේ ඩ්‍රෝන් එක තියෙන්නේ කොහෙද කියලා. මේක ටේක් ඔෆ් කරායින් පස්සේ අප්ඩේට් වෙනවා. හෝම් පොයින්ට් එක අප්ඩේට් වෙනවා. ඊට පස්සේ හෝම් පොයින්ට් එකට වඩා ගෙන්න ගන්න පුළුවන් ඔප්ෂන් එක තියෙන්නේ මෙතන. ඒ කියන්නේ උඩට ගියායින් පස්සේ මෙතනින් පෙනෙන හෝම් පොයින්ට් එකට රිටර්න් ටු හෝම් පොයින්ට් කියලා ඔප්ෂන් එක. දැන් මේ ටේක් ඔෆ් කරලා නැති හින්දා මෙතන ටේක් ඔෆ් කියන ඔප්ෂන් එක විතරයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් තමයි තියෙන්නේ මේ ඩ්‍රෝන් එකේ. මේ රිමෝට් එකේ බටන් එකක් තියෙනවා හෝම් පොයින්ට් එකට ගෙන්න ගන්න මේ විදිහට. නැත්නම් එක තැන නවතිනවා නම් මෙතන මේ බටන් එකක් තියෙනවා පියුස් බටන් එකක් වගේ එකක්. මේකෙන් උඩට පහළට කරන්න තියෙන්නේ. මේ කියන්නේ ඩ්‍රෝන් එක උඩට පහළට පැත්තට හරවන ඒවා. මේක කරන්න. එතකොට මේ හරවන ඒවා වම් අත පැත්තෙන් යන ඒවා උඩ ඉස්සරහට යනවා නම් මේ දකුණු අත පැත්තකින් පස්සට එනවා නම් ඒත් දකුණු පැත්තෙන් දකුණට වමට යනවා නම් ඒ ඔක්කොම හරවන එක ඔක්කොම කරන්නේ වම් පැත්තකින්. ඉතින් මේකේ තියෙනවා රිමෝට් එකේ මෙතන තියෙනවා වීඩියෝ කැප්චර් බටන් එකක් තියෙනවා ඔන් ඔෆ් කරන එකක් තියෙනවා. මෙතනින් තියෙන්නේ ගිම්බල් එක. කියන්නේ අපේ කැමරා එකේ ඩ්‍රෝන් එකේ ගිම්බල් එක එහාට මෙහාට හරවන එක මේකේ තියෙන්නේ. ඔයාලට ඕන නම් පෙන්නන්න දැන් උනත් ඒක හැරෙනවා. මෙන්න මේ විදිහට මම ඩ්‍රෝන් එක අරගෙන ඔයා ගිම්බල් එක තියා හොඳට බලන්න. මම මෙන්න මේ විදිහට රිමෝට් එකෙන් කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති ගිම්බල් එක කැරකෙනවා. මෙන්න මේ විදිහට. ඔන්න මම අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. මේ ඉතින් ඔන්න දැන් ඒ අපි ඩ්‍රෝන් එක අනිත් පැත්ත හැරෙව්ව හින්දා ඒක ඔටෝ කැරකුණා. එහෙම නැත්තම් මේ විදිහට සමාන්තරව තියාගත්තාම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට උඩට එනවා පහළට එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ ගිම්බල් එක උඩට පහළට කරන්න පුළුවන් ඔප්ෂන් එක මේකේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හොඳ ඔප්ෂන් වගේක් තියෙනවා මේකේ. කැමති කට්ටියට try කරලා බලන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති FPS මේකේ 4K 50 60 මේ විදිහට තියෙනවා වෙනස් කරන්න පුළුවන්. 1080 තියෙනවා මෙන්න මේ විදිහට. කැමති විදිහට රෙකෝඩ් කරන්න පුළුවන්. මේ තියෙන settings ඔක්කොම මේකෙන් හදන්න පුළුවන්. GB මං හිතන්නේ 50ක විතර ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් ඒගොල්ලෝ දෙනවා. මේ තියෙන්නේ දැන්ට available ප්‍රමාණය මම රෙකෝඩ් කරලා තියෙන හින්දා. white balance ඒවා මේවා තියෙනවා. settings ගොඩක් තියෙනවා මේකේ හදන්න පුළුවන්. මේ auto ISO එක shutter count එක ඒ වගේ දේවල් මේකේ හොඳට වෙනස් කරන්න පුළුවන්. ඒ ඔප්ෂන් ටික මේගොල්ලෝ ඔයාලට දීලා තියෙනවා. ඉතින් කැමති කට්ටියට අරන් මේක try කරන්න පුළුවන් හොඳ ඩ්‍රෝන් එකක්. මෙතන තියෙනවා මේ අර මේ තියෙන motion tracking එක. හරිද? focus කරන එක. මේ තියෙන මේ take off button එකට උඩින්. ඒක ගැන කිව්වොත් එහෙම මේ ඒකෙදි ඔයාලගේ ඒ කියන්නේ කාව හරි ට්‍රැක් කරන්න කිව්වොත් එහෙම එයාගේ පස්සෙන් යන ඔප්ෂන් එකක් තියෙනවා. හරිද? ට්‍රැක් ඔප්ෂන් එක තියෙනවා. එහෙම නැත්නම් motion එයා හැරෙන පැත්තට එක තැන ඉඳගෙන ඩ්‍රෝන් එක එක තැන තියෙන්නේ. එයා වටේට කරගෙනා නම් එයාගේ වටේටම කරගිලා එයාව රෙකෝඩ් කරන ඔප්ෂන් එකකුත් මේකේ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔප්ෂන් ගොඩක් තියෙනවා මේකේ. කැමති කට්ටියට පුළුවන් try කරලා බලන්න. මම නිකන් වීඩියෝ එකක් ගෙනාවේ. වීඩියෝ හොඳ නම් like කරන්න. ඉස්සරහට මේ වගේ වටින වීඩියෝස් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි දෙමු හැමෝටම සුබ දවසක්.